හායි ළමයි අද වෙනස් වීඩියෝ එකක් කරන්න හිතුවා. හැමදාම එකම විදිහට වීඩියෝස් කරන්නේ. ඉතින් මම අද ඔයාලට අරන් ඉන්නේ උයන වීඩියෝ එකක්. ඉතින් අපි ගිහින් බලමු මම කොහොමද යන්නේ කියලා. ඔන්න ඉතින් මම ඉස්සෙල්ලාම කරේ පොලොස් ගෙඩියක් හොයලා ඒක කපලා අවශ්‍ය 3-5 කුණු සියල්ලම දාලා ටෙම්පරාදු කරලා මිටිකිරි පස්සේ දාගත්තා. ඊට පස්සේ මට හිතුණා කොස්සට තිබිච්ච නිසා කොස්සට දාලා කහ පොල් සම්බෝලයක් හදන්න. ඉතින් මම සම්බෝලය හදන්න යොදාගත්තේ උම්මලකඩ ගත්තා. මිරිස් කරල් කිහිපයක් ගත්තා. සුදු ලුණු, ලුණු, හරි පිංචා, රම්පේ ඒ ඔක්කොම දාලා ටෙම්පරාදු කරගත්ත සම්බෝලේ. ඉතින් හරිම රසයි. ඔයාලත් හදලා බලන්න මේ විදිහට මාරම රසයි. පස්සේ මම අලගෙඩි කිහිපයක් ලිපේ තියාගෙන ඒක හොඳට තම්බ ගත්තා. තම්බලා ඉවරලා පුතු සුද්ධ කරලා ගානට කපා ගත්තා. කපාගෙන ඉවරලා ලුණු, කෑලි මිරිස්, කහ, සුදු ලුණු ඒ ඔක්කොම දාලා ටෙම්පරාදු කරලා ගත්තා ලේක. ඉතින් ඔයාලට පේනවා ඇති හරිම ලස්සනද තියෙනවා. ලස්සනයි වගේම රසට තියෙනවා. පස්සේ මම ඔන්න ලේසිම පහසුම වැඩේ තමයි බිත්තර තම්බ ගන්න එක. ඉතින් මම බිත්තර ටිකත් හොඳට තම්බ ගත්තා. ඔන්න මම අවසානයේදී උයාගත්තේ අපි හැමෝටම නැතුම් බැරි කෑමක්. ඒ තමයි පරිප්පුව. ඔන්න මගේ කෙහෙල් කොලේ බත් ටික දැන් හරි. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්.